ඉතින් හැමෝටම සුබ දවසක්. දැන් මේ දවස්වල පාරේ අපි යනකොට දැනුත් මම මේ හයිවේ එක යන්නේ. ගොඩාක් තැන්වල මේ පහුගිය දවස් දෙකේ ලංකාවේ පෙට්‍රල් සෙඩ්වල වාහන පෝලින් තිබුණා. ඉතින් නැති බිල්ලෙක් ඔළුවේ මවාගෙන යම් දේශපාලන වාසි ලබා ගන්න ඇතැම් ජනතාව කුලප්පු කරමින් මං හිතනවා මේ වෙලාවේ මහ විශාල අසාධාරණයක් අපේ අහිංසක මිනිස්සුන්ට කරනවා. හරි රටේ දැවැන්ත තෙල් අර්බුදයක් තියෙනවායි කියලා මිනිස්සු පාරවල් වලට දාලා ඒ මිනිස්සුන්ගේ හීන උදුරගෙන කන දේශපාලනයක් මේ මොහොතේ රටේ තියෙනවා. අපිට දේශපාලනේ වැඩක් නැහැ. හැබැයි ඒකට ඉතිහාසයක් තියෙනවා. දැන් අපි දන්නවා ඉරානය මේ මොහොතේ ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් යුදමය වශයෙන් කිසියම් ආකාරයක පීඩිත තත්ත්වයක් තුලපත් වෙනවා. ඒක ගෝලීය තත්ත්වයක් නේ. දැන් ඉරානයට ඇති වෙලා තියෙන මේ තත්ත්වය ලංකාව විතරක් නෙමෙයි. ඉරානයෙන් තෙල් මිල දී ගන්නා සහ ඒ ආශ්‍රිත ගොඩක් රටවල් වලට මේ ගෝලීය අර්බුදයේ බලපාන තියෙනවා. දැන් නමුත් අපිට මේකෙන් මිදෙන්න කාලයක් තිබුණා. හරි. අපිට මේ ප්‍රශ්නේ මීට වඩා දුර ඈතකට ගිහිල්ලා හිතන්න තිබු කාලයක් තිබුණා. ඒ තමයි ඕගොල්ලෝ කවුරුත් දන්නවා 1924 දී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් විසින් අපිට තෙල් ටැංකි 102ක් ත්‍රිකුණාමල වරාය හදනවා. මම හිතනවා අක්කර 850ක පිට ප්‍රමාණයක් අරගෙන තාමත් රමණීය භූමි භාගයක මේ තෙල් ටැංකි 102 හදනවා. පස්සේ ජපානය බෝම්බ දාලා ඒ තෙල් ටැංකි දෙකක් විතර මම හිතන්නේ විනාශ වෙනවා. පස්සේ තෙල් ටැංකියක් ස්වභාවිකවම නැති වෙනවා. අද වෙනකොට සක්‍රිය මට්ටමේ තෙල් ටැංකි 99ක් තියෙනවා. මේ තෙල් ටැංකි ටික අපිට අද තිබුණ නම් සක්‍රිය මට්ටමට මෙවැනි ගෝලීය අර්බුදයක් ඇතිවන වෙලාවක අපිට තිබුණ මේ තෙල් ටික පරිස්සම් කරගන්න. හරි. තාමත් අපි වරක්කු නැහැ. අපි දන්නවා හිටපු පාලකයෝ ඇතැම් පාලකයෝ මෙතන දේශපාලනයක් නැහැ. හරි. නමුත් ඇතැම් පාලකයෝ IOC සමාගමනේ මේ තෙල් ටැංකි බදු දුන්නා. දැන් මම අහලා තියෙන විදිහට සංඛ්‍යාලේඛන වලට ඒ බදු දීපු ප්‍රමාණයෙන් IOC සමාගම ශ්‍රී ලංකා රජයට ගෙවන බදු මුදලට සාපේක්ෂව අපි විශාල මුදලක් IOC සමාගමට නැවත ගෙවනවා ඒ තෙල් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල බෙදා හැරීම සඳහා. කියන්නේ අපිම බද්දර දීපු IOC සමාගමට අපිට ලැබෙන බදු මුදලට වඩා අපි විශාල මුදලක් දැන් IOC සමාගමට ගෙවනවා. දැන් මේ සියල්ල නැවත අපිට වෙනස් කරගත්තොත් වර්තමාන රජයේ හරි කවුරු හරි බැඳිහත් වෙලා නැවත අපිට මේ තෙල් ටැංකි ටික ශ්‍රී ලංකාවේ කන්ති තෙල් නිර්ගත සංස්ථාවට පවරගෙන මේ ගිවිසුම අහෝසි කළා හෝ යම් සාකච්ඡා කළා හෝ මේ වටිනා තෙල් ටැංකි 99 ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අපි එකතු කරගත්තොත් මම හිතනවා හෙට දවසේ ලෝක ආර්ථිකයේ ඒ දේශපාලන අර්බුදයක් කොතනක ඇති වුණත් මොන තැනක බෝම්බ ගැහුවත් ශ්‍රී ලංකාවේ තෙල් මිල ස්ථායීතාවයක් ඇති කරගන්න පුළුවන්. ඒක අපේ රටේ ආර්ථික ස්ථායීතාවයට ලොකු පිටුවහලක් වෙනවා. මේ දුක් විඳින ජනතාවට අපි බහුගිය කාලේ දැක්ක ගෝඨාභය මහත්තයා කාලේ නේද? ලංකාවේ ඩොලර් නැති නිසා අපිට තෙල් ප්‍රශ්නයක් ඇති වුණා. අද තියෙන ප්‍රශ්නයක නෙමෙයි. අද ගෝලීය ප්‍රශ්නයක්. අද ඉරානය, ඇමරිකාව, ඊශ්‍රායලය, මැද ප්‍රදේශ රටවල් මේ තෙල් අර්බුදයත් එක්ක ඇති වෙන ප්‍රශ්න නිසා ඇති වෙච්ච ගෝලීය ප්‍රශ්නයක්. ඒ නිසා අපිට හෙට දවසේ මීට වඩා වෙනස් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වෙන හැම ප්‍රශ්නයකදීම තෙල් ප්‍රශ්නෙට විසඳුමක් තමයි ත්‍රිකුණාමල වරායේ මෙන්න මේ තෙල් ටැංකි 99. නම් මෙන්න මේ තෙල් ටැංකි 99 ශ්‍රී ලංකා රජයට මේ රටේ ජාතික ආර්ථික පද්ධතියට එකතු කරගන්න අපි පරක්කුනේ. දැන් හරි මේක ක්‍රියාත්මක කළොත් අපිට ඉදිරිය හෙට අනාගතේ විශාල සම්පතක් මේ රටේ දරුවෝ වෙනුවෙන් අපිට ඉතුරු කරන්න පුළුවන්. ඒ තුල ඉහළ ආර්ථික ස්ථායීතාවයක් අපිට ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් හැමදෙනාටම සුබ දවසක්. ස්තුතියි.